Hello friends, ඉතින් ඔන්න අද ප්ලේ කරන්නේ Poppy Playtime chapter 1 කියන සුපිරි horror game එක. ඉතින් මේක PC version එකක් වගේ මේ mobile version එකකුත් තියෙනවා. ඉතින් මම අද ගහන්නේ මේක mobile එකේ. එහෙනම් අපි වැඩි කතා නැතුව ඉක්මනට game එක play කරමු. You are about to see the most incredible doll ever invented. Her name is Poppy, and she is the first truly intelligent doll in the world. A little girl can talk to her. Poppy gives her answers. She is the first doll actually able to have a conversation with a child. Hard to believe? Just watch. Poppy Playtime! Poppy's as lovable as a real girl, and she talks like one too. Hi, my name is Poppy. I love you. Can you help me polish my shoes? Why, of course, Poppy. Just like a real girl, Poppy always wants to look her best. Perfect! Thank you. Her hair is sturdy and won't come out when you brush it, and smells just like a poppy flower. Is there anything else you'd like to say, Poppy? I'm a real girl. Just like you. What's the time? Playtime! And if you've ever wanted to see how all of the nation's favorite toys were created, Playtime Co. is now offering factory tours at just $2.99 a person. An entire hour in the most magical toy factory on Earth. What are you waiting for? Come visit the factory. We can... හරි ෆ්‍රෙන්ඩ්ස්, ඉතින් මේකේ කතාව මෙහෙමයි තියෙන්නේ. Playtime Co කියන සෙල්ලම් බඩු හදන කම්පැනි එකෙන් සෙල්ලම් බඩුවක් හදලා ඒකේ නම තමයි Poppy. ඊට පස්සේ සෙල්ලම් බඩු විකෘති වෙච්ච කතාවක් තමයි තියෙන්නේ. මොකක් වුණත් අපිට අද කතාවට Poppy වයි තියෙන්නේ. මොකද අපි අද ගහන්නේ chapter 1 එක. ඉතින් මේකේ ඉන්න රාක්ෂස සෙල්ලම් බඩු තමයි Huggy Wuggy. ඉතින් අද මම මේ ගේම් එක ඉක්මනට ගහලා ඉවර කරන්න තමයි ඉන්නේ. ඉතින් මේ ගේම් එක සාමාන්‍ය විනාඩි 25ක් විතර වගේ තමයි වෙන්නේ. ඒක නිසා ඉක්මනට ගහලා ඉවර කරන්න පුළුවන් මේක. ඉතින් මට ඕනි 25ට කලින් ඉවර කරන්න මේ ගේම් එක. ඒ කියන්නේ 24යි තප්පර 59න් හරි ඉවර කරන්න තමයි ඕනි 25ට කලින්. ඉතින් අපි බලමු අපිට කරන්න පුළුවන් ඉතින් කියලා. මේ ටීවී එකේ ඉන්න එක කියවන ඉවරන්නේ. This facility is full of hidden motion triggers, which, once set off, will turn on the factory's emergency alarms and directly contact the authorities. And... දැන් අපිට අරගන්න දොරක් තියෙනවා. ඒ දොර වල ගහන්න තියෙන්නේ කලර් කෝඩ් 4ක්. ඉතින් ඒ කලර් කෝඩ් ටික තියෙන්නේ මෙන්න මෙතන. උඩ ට්‍රේන් එකක් යනවා. ඔය ඉතින් කොළ රෝස, ලා කොළ, රතු. ඒක තමයි තියෙන පැටර්න් එක. ඉතින් ওই පැටර්න් එක අර දොරේ තියෙන කොටුවට ගහ ගන්න ඕනි. මෙන්න මේකට. මේක ළඟට ගියම ඕපන් වෙනවා. කොළ රෝස, ලා කොළ, රතු. හරි, දොර ඇරුණා. දැන් අපිට හොයාගන්න තියෙනවා CD එකක්. අපිට නිල් පාට CD එක තමයි හොයාගන්න ඕනි. මේක ගිහිල්ලා මේකට දාන්න ඕනි. ඉතින් මේ දවස්වල වීඩියෝ වලට views උත් හුඟක් අඩු වෙලා ඇයි කියලා නම් දන්නේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. මොකක් හරි වැරද්ද නිසාද දන්නෙත් නෑ. එහෙනම් මොකක් හරි වැරද්ද තියෙනවා නම් අනිවාර්යෙන් කියන්න. ඒක හදාගන්න. අපිට මේකේ කියන්නේ grab pack එකක් ගැන. ඒ කියන්නේ අර ඔය අධික ගැන. ඕකේ ඒක අතත් තමයි අර වීඩියෝ ඇතුලේ තියෙන නිල් පාට අත. මේකෙන් එක එක වදින්නත් පුළුවන්ලු.
අපිට මේකේ කණුවක් දිගේ කරන්ට් එක ගෙනියන්නත් පුළුවන් කතාවක් තමයි යාලා කියන්නේ. හරි එච්චරයි ඒක. දැන් අපි අර අත ගමු. ඉතින් දැන් මේක ඉවරෙච්ච ගමන් ඒක පටන් ගන්නවා. ඒ කියන්නේ ඒක වීඩියෝ ඇරෙන්න. හරි මේටි ඔන්න මේක තමයි අත. මේක ළඟට ගියාම එනවා. දැක්කනේ හරි. දැන් අපිට කරන්න තියෙන්නේ මේ මෙතන කම්පියුටර් ගොඩක් තියෙනවා. එකක් ඉල්ලා ගන්න බැරි ඉදන්නේ. කවන්නේ මංගල එකක් තියෙනවනේ. ඒක ඇති. මෙතන ටෙඩි බියර් එකකුත් ඉන්නවා. මෙතනින් යන්න තියෙන්නේ ෆ්‍රෙන්ඩ්ස්. මෙතනින් යන්නේ ළඟට ගියම නැවෙනවා. මෙතනින් ගිහිල්ලා මේ අත තියන්න ඕනේ මෙතනින්. දැන් මේක ලෝඩ් වෙනවා. මං හිතන්නේ ලෝඩ් එක ඉවරනට පස්සේ මේ අත ගන්න ඕනේ දැන් අපි මේ අත ගමු. හරිනේ. දැන් ආපහු ප්‍රොසෙසින් කියලා එකක් යනවා. දැන් මං හිතන්නේ දොර ඇරෙයිද? ඔය ඇරෙයි. කොයික්මන්ට හරි නැති. මෙයාට තමයි ෆ්‍රෙන්ඩ්ස් හගී වගී කියන්නේ. ප්ලේ ටයිම් කෝ එකෙන් හදපු තවත් එක රාක්ෂස සෙල්ලම් බඩුවක්. මේකේ තියෙන්නේ යාගෙන විස්තරයක් හගී වගේ 1984 හදලා තියෙන්නේ. ඔයාලට වෙන පුළුවන් මේ වීඩියෝ එක පෝස් කරලා මෙයාගේ තියෙන විස්තරය කියවන්න. මට මීට වඩා ලොකු වැදගත් වැඩක් තියෙනවා හගී වගේ. එහෙනම් අපි ගියා. ඉතින් මෙයාගේ අකුරු කැට් ඒ කියන්නේ ලීව් කුට්ටි වලින් ගහලා තියෙනවා. මම මෙතනට අපි අත තියන්න ඕනේ. අන්න අතරින් යතුරු මත වුණා. හරි මම හිතන්නේ අතන්ට කරන්ට් එක ගියා. මේ යතුරු අපි අරන් යන්න ඕනි. හරිනේ හරි ගත්තා. දැන් කොහෙටද මේකන්නේ පවර් කියන එකනේ දාන්නේ. ඔව් හරි. දැන් අපිට තියෙන්නේ පවර් එක ගන්න. ඔයාලට පෙනෙති කණුවක් තියෙනවා අර වීඩියෝ එකේදී කිව්වේ අර අපිට කණුවක් මගින් ගන්න පුළුවන් කියලා. හරි. මේකට අත තිබුවොත් අපිට කරන්ට් වදීද? නෑ නෑ අතට වදින්නේ නේ. අත දිගේ කරන්ට් එක යනවා. හරි මේකේ බල්බ් එකපත් උනා. ඒ කියන්නේ ඒක හරි ගියා කියන එක. මෙහිම වටයක් අරන් ගිහලා මෙතනින් තියමු. හරිනේ. දැන් මේකට තිබ්බනම් හරිනේ. මොකද්ද උනේ? හරි ගියානේ. හරි ගියාද? එළියට ගිහලා බලමු. නෑ. තාම හරි නෑ. අපෝ යමු. කොහෙද තිබ්බේ මෙතන නෙමෙයි. අමිති. හරි ආවෝ දැන් අපි කරන්ට් එක ගන්න ඕනේ මෙතනින්. මෙහෙම ගියා. හරි මේ කණුවට දුන්නා. දැන් මෙතනින් මේ කණුවට දුන්නා. හරිනේ වතුනනේ හරි. හරිනේ හරි ගියා. හරිනේ ආව් හරි හරි. මොකක්ද ඒ වුනේ? කොහොමද හිටපු අර හගී වගේ කාර්යය. ඌ අසෝදහන් වෙලා. ඌ හිටියානේ යෝධෙක් වගේ. ඌ පෙට්ටියක් අසර ගියාද? නෑ නේ පෙට්ටිය කලින්ම තිබ්බනේ. ඌ අතුරුදහන් වුණා. උට පණ ඇවිල්ලා වගේ සීන් එකක් තමයි උනේ. හරි. මේක ඇතුළට යන්. අන්න අතක්. අතක්. කාගේද අත? පයිතන්නේ අර හගී වගේ කාර්යයක තමයි අත. කවුද මේ? මං හිතුවේ කවුරු හරි ආවා කියලා බලන් ගියාම දුමක් වගේ එකක්. හරිද අපි මේ වතුර ටික පාස් කරගෙන යමු. එතන දොරක් තියෙනවා. හරි. මෙතන පඩි වෙලක් තියෙනවා. මෙහෙම වද තව CD දාන්න තැන. බලමු අපේ CD එක හමුනොත් අපි දාමු. මෙතන මොකද මේ නිල් පාට කැටයක් තියෙන්නේ. මං හිතන්නේ ඒක දාන්න ඕනේ මෙතනට. ඔව්. හරි. ඒක දැම්ම. දැන් අපි තව 3ක් හොයන්න ඕනේ. මොකද්ද පාට තුන? රතු කහ කොළ. විතර කොළ එකක් තියෙනවා. අපි කොළ එක ගමු. හරි. අපි කහ එකකුත් පේනවා. අපි ඒ කහ එකත් ගමු. දැන් අපිට තියෙන්නේ රතු එකක් හොයන්න. කොහෙද දන්නේ නැහැ. පොඩ්ඩක් වටපිටාය බලන්න ඕනේ. කොහෙද දන්නේ තියෙන්නේ රතු පාට එකක්.
හරි හරි මන් දෙක අන් දෙක රතු පාට එක තියෙන තැන මෙන්න මෙතන මේ තියෙන්නේ. ඔව් මෙහෙම හංගලා තියනවද මං අහන්නේ කවදාවත්. හරි. අපි දැන් ආපහු යමු උඩට. උඩට යන්න මම හිතන්නේ මේ දොරෙන් තමයි යන්න ඕනේ. ඔව්. හරි මේ දොර හරිමු. ඉතින් ෆ්‍රෙන්ඩ්ස් වීඩියෝ එක අතරතුරේදී එකක් මතක් කරන්න මොකද නේද අපේ views ඉන්න අඩු වෙනවා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන් වීඩියෝ එක බලද්දී හැමෝම ලයික් කරන්න. එතකොට අනිත් කට්ටියට ෂෙයා කරන්න. එතකොට වීඩියෝ එකට ලයික් කරන්න අපිට හම් වෙන views ගන්න වැඩි වෙනවා. මොකද ලයික් වැඩි වෙනවා කියන්නේ කට්ටියට සජෙස්ට් කරන වීඩියෝස් ටික. ඒක නිසා අනිවාර්යයෙන් බලන කට්ටිය හැමෝම ලයික් කරන්න වීඩියෝ එකට. ඒ වගේම අපේ channel එක subscribe කරන්න. මේ වගේ වීඩියෝ දිගටම බලන්න bell icon එක click කරන්න. රතු පාට අත මෙච්චර ළඟට ගෙනල්ලා පල්ලෙහාටම දැම්මා. හරි ඒකත් ගත්තා. දැන් අපිට තියෙන්නේ මේ දොර අරගන්න. නිල් පාට අත මෙතනට රතු පාට අත මෙතනට. හරිනේ. අනේ වැදුනේ. දැන් හරි. දැන් දොරේ හරි. හරි. මේ මෙතනට මිනිස්සුන්ට යන්න එපා කියලා තියෙන ඩේන්ජර් කියලා ගහලා මේක කලින් දරට වඩා අඳුරුයි ටිකක්. මං හිතන්නේ අර සෙල්ලම් බඩු වෙන්නේ. ඒ කියන්නේ පාට් ඒ කියන්නේ සෙල්ලම් බඩු වල කොටස් එකතු වෙන්නේ ඉන්නේ ඒ වගේ තැනක්ද කොහෙද? ඒ කියන්නේ අර එක තැනකට සෙල්ලම් බඩු ටික ඔක්කොම රොක් වෙන්නේ. මොකද මෙතනට අපිට කරන්ට් එක දෙන්න තමයි තියෙන්නේ. හරි. හරිනේ ඒකත් හරි. තව ඩේන්ජර් කියලා ගහපු දොරක්. බලමු මේකත් ඇරෙයිද කියලා. come on. හරි ඒකත් ඇරෙන්න. හරි අපි දැන් යනවා. කොහට යයිද? මේ සෙල්ලම් බඩුත් මගේ පස්සෙන් එනවා. පේනවනේ සෙල්ලම් බඩු වල කෑලි. අර ඔළුවකුයි අත් දෙකකුයි. කමිටි ඇඟකුත් තියෙනවා. මම හිතන්නේ ෆ්‍රෙන්ඩ්ස් මේතර තමයි සෙල්ලම් බඩු ටික හදන්නේ ඔක්කොම. ඒ කියන්නේ එක එක පාර්ට්ස් ඇවිල්ලා සෙල්ලම් බඩු ටික හැදින්නේ මෙතන. මේක ෆ්‍රෙන්ඩ් කියලා තියෙනවා. මං හිතන්නේ අපිට කරන්න තියෙන්නේ ටොයි ඒ කියන්නේ සෙල්ලම් බඩුවක් හදාගන්න තමයි තියෙන්නේ අපිට. අපි මේ පඩිපෙළ උඩට නගෙමු. මම හිතන්නේ මෙතනක් තියෙන අපිට අර කරන්ට් එක ගන්න වගේ සීන් එකක් තමයි. මෙතනත් අර රෝස පාට එකක් තියෙනවා. ඊ අපිට අර නිල් පාට එක හම්බුන්නේ නැහැ නේ. අයියෝ මට ඒක හම්බුන්නේ නැහැ නේ CD එක. අතන නම් තියෙන රෝස පාට එක මට පේන්නේ නැහැ. අපි ඒක ගමු. හරි මේක ගමුකෝ අපි. හරි. දැන් අපි ගිහිල්ලා ඒක දාමු අතරට. මේ වැටේද දන්නේ නෙමෙයි කඩාගෙන. හරි ඒකත් දැම්මා. දැන් තියෙන අපිට කරන්ට් එක ගන්න. පේනවනේ ඩිස්ප්ලේ එකට කරනවා. දැන් තියෙන අපිට කරන්ට් එක ගන්න. එහෙනම් අපි කරන්ට් එක ගත්තට පස්සේ So magical. I could go straight from my bedroom floor to anywhere in the world. It was such a great feeling. And being able to work at a toy factory, somewhere that can provide kids with that same experience, that's a pretty great feeling too. Sometimes though, I really wish I could go back to being a kid, I mean. And it's weird, because adults are just kids, but older. I don't think anyone ever really feels like an adult, but your body just gets older and older, and then you die. Poof! Human bodies just can't stay young forever. There's things though, like some trees that can stay alive even while being way older than a person. I mean, the oldest people to ever live are still younger than those. So I guess everyone is always young relative to something. Right? All right, I think we're getting a little off track.
කරන්ට් එක ගන්න පට්ට ගේමක් දුන්නේ. ඒකෙන් වැටෙනවට ඉවරයක් නැහැ. කොන්ට්‍රෝල් එක පේනවනේ කරන්ට් එක ආවා. දැන් මෙතන බටන් එක ඔබන්න ඕන රතු පාට බටන් එක. ඊට පස්සේ පවර් එක ලැබෙනවා. ඒ පවර් එක ආවනේ. පවර් එක ඔන්න උනා. දැන් මේක රතු පාටයි. දැන් මේක අදින්න ඕන. එකක් නෙවෙයි තුනම අදින්න ඕන. පේනවනේ එක එක සෙල්ලම් බෝඩ් කෑලි එනවා. දැන් වෙලදී සෙල්ලම් බෝඩ් හදා ගන්න. දැන් මේක අසින් ගිහලා මොන හරි වෙලා සෙල්ලම් බෝඩ් කැදෙනවා. මන් දන්නේ නැහැ ඊ ඇතුලේ තියෙන්නේ මොකද්ද කියලා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි සෙල්ලම් බෝඩ් හැදුනාට පස්සේ හම්බෙමු. හරි ෆ්‍රෙෂ් වෙලා මොකද විලා තියෙන්නේ. හරි ගමන් ගත්තා. දැන් අපි එක ගිහිලා දාන්න ඕනේ මෙතනට. මේ තියෙන්නේ හරි එක සෙල්ලම් මොඩුව තිබ්බට පස්සේ ඒක ස්කෑන් වෙලා මේ දොර ඇරෙනවා. කමෝන් ඉක්මනට. හරි මොකද්ද වෙන්නේ? අන්න අර හගී වගේ කාර්යය ආවා. දැන් තියෙන්නේ ෆ්‍රෙෂ් දිවිලා තමයි මෙතනින් තමයි යන්න ඕනේ. ඒ හිර වෙනවා අයියෝ. යය ඉක්මනට පල්ලෙහාට. පේන්නේ නැහැ මොකුත්. මේක අර කලින් හිටපු බොට් මාර්ගෙට අතර අඳුරුනේ. අම්මෝ අයියෝ මොකට මාට උනා. අපි එහෙම කියලා සැලෙන්නේ අපි ආපහු ආවා. කොහොම හරි එනාටි 25ට කලින් ඉවර කරගන්න ඕනේ. දැන් අර කාමේ පස්සෙන් එනවා. අපි ෂේප් එකේ මේකට ගිහිල්ලා රිංගගමු. මන් දන්නවා යන්න ඕනේ පාර. ඒත් මේ කළුවර නිසා පේන්නේ මොකුත්. හරි මෙහෙට ගියා. මෙතනනේ ඔව්. මෙතනින් පල්ලෙහාට නෑ. ඔව් පල්ලෙහාට. පින්නේ නෙච්චර. එතනින් කොහෙටද? එතනින් පල්ලෙහාට
දැන් දවනට යන්න ඕනේ. හරි මට මතකයි කොහෙන් හරි නෙවෙල යන්න තැනක් තිබ්බා. කොහෙද තියෙන්නේ කියලා මතක නෑ. කොහෙද දන්නේ. මේ හරියේ තමයි. ඔව් මෙතනින් පාර වහලා ඒ මොකද කරන්නේ? අහුණා පො. හරි එහෙනම් අපි ආපහු යමු. හරි යනවා. මට කිල්ලා මේක රිංග ගන්න ඕනි. හරි දැන් ඉතින් තිවිල්ලක් තමයි තියෙන්නේ. ෆ්‍රෙන්ඩ්ස් අර කලින් මට අමතකුනේ මෙතන තමයි අර නැවිලා යන්න තිබ්බේ. හරි එතනින් තමයි පොඩි මොකක් හරි ගකුනේ. මෙතන පාර ඇහුවන එක පාට. හරි ඉක්මනට යමු. ඉක්මනට අරු අල්ල ගනී වගේ මේ යන්නේ වේගෙට. හරි අපි ආවා. දැන් පෙට්ටිය දෙක අදින්න තියෙන්නේ. හරි ඔන්න එක කඩ වැටෙනවා. හරි යගී වගේ කාරය වැටුණා. හරි උමලා බීමට වැටුණා. මලා වෙන්නේ නැති. හරි අපි දැන් යන්න ඕනේ ෆ්‍රෙන්ඩ්ස් අර පොපි මල ඇතුළට. පිග්මන්ට් යමු එතනට. එතන තියෙනවා පොඩි මිව් එකක්. දැන් අපි ගේම් එක ඉවර කරලා තියෙන්නේ. කියන්නේ ඉවර තාම නැහැ. චූටි වෙලා තියෙන ගේම් එක ඉවර වෙන්නේ. හරි මේ දොර මේ මොකද්ද? මේකේ යන්න එපා කියලා ඉතින් මේ දොර අරගෙන ඊළඟ දැන් ඉහළ අපි ඇවිල්ලා තියෙන බෙඩ්රූම්ස් වගේ තැනකට. මෙතන තියෙනවා ෆ්‍රෙන්ඩ්ස් පෙට්ටිය ඇතුළේ ඉන්න ඩෝල් කෙනෙක්. ඒ තමයි අර වීඩියෝ එක මුලදී දැක්ක පොපි ඩෝල්. අපිට දෙන්නේ පොපි ඩෝල්ව නිදාස් කරන්න. අපි නිදහස් කළා මොකක් වෙයිද දන්නේ. වෙන රතු පාට පැත්තක තියෙන්නේ හොඳ දෙයක් නම් වෙන්න බෑ. එතන පොපි ඩෝල් ඉන්නවා. දැන් අපි යවන හිනා නිදහස් කරමු. හරිනේ. එයා නිදහස් වුණා. You opened my case. හරි ෆ්‍රෙන්ඩ්ස් ඉතින් ඔන්න අපි සාර්ථක ලෙස පොපි ප්ලේ ටයිම් chapter 1 ටයිට් ස්ක්වීස් කියන ගේම් එක ඉවර කරා. එහෙනම් ෆ්‍රෙන්ඩ්ස් අපි තවත් අලුත් ගේම් ප්ලේ එකකින් හමු වෙමු. ඔයාලට සුබ දවසක්.